පින්වත්නි, මේ අනගාരിക සම්මා සම්බුද්ධ ශාසනය හරිම අසිරිමත්. යමෙක් සත්පුරුෂ භූමියක පිහිටලා සත්පුරුෂ චේතනාවෙන් දෙවි මිනිසුන්ට යහපත පිණිස මේ සම්බුද්ධ ශාසනයේ සත්පුරුෂ වැඩ කරනවා නම් පින්වත්නි, මේ ස්වභාව ධර්මය පවා ඒ සත්පුරුෂ චේතනාවට උපකාර කරනවා. පහුගිය කාලේ අපි දන්නවා, ඔබ හැම දෙනාම දන්නවා, මත්ත ලංගීරස මහා සෑය ගොඩනගද්දී රුහුණු මාගම් පත්තුවේ රුහුණේ වේලිච්චි කර්කශ වෙච්චි මහ පොළව දැඩි අවු රශ්මියෙන් පුපුරලා මහ පොළව ඉරිතලා ගිහිල්ලා අහසින් දිය බිඳුවක් යදින තරම් ඊටාම දරුණු විදිහට තද පෑවිල්ලක් තියෙන වියලි පළාතක්. ඒ අවස්ථාවේදී අපිට ලැබිච්ච දිය උල්පතෙන් අපි මහා සෑය ගොඩනගන අතර දැඩි අවු රශ්මියත් එක්ක පින්වත්නි, අපිට ඒ මහා සෑය සුගන්ධ කුටිය, ඒ මහා විහාර කර්මාන්තය, ඒ දහස් ගණන් එන මිනිස්සු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියා ගඩොලක් අදින සත්පුරුෂ මිනිසුන්ගේ සාපිපාසයේ නිවන්නට පැම්පොදක් ලබා දීමේ දුෂ්කරතාවයක් ඒ ලැබිච්ච දිය උල්පතේ අඩුවක් ලැබුණා. පින්වතුනි, මේ චේතනාව තුළ, විශේෂයෙන්ම මේ දුෂ්කරතාවය තුළ අපි දහසකුත් දේවල් කල්පනා කර ඉද්දී මේ මහ පොළොව තාම මේ සම්මා සම්බුද්ධ ශාසනයට මේ ස්වභාව ධර්මයේ උපකාර කරනවා කියන්නේ මේ වියලිච්චි මහ පොළොවෙන් ලස්සන දිය බිබුලක් අහසට පැන නැගිලා පොළොවෙන් උඩට පණ නැගලා නිල්වන් දිහ ධාරාවක් ගලාගෙන ගිහිල්ලා ඒ පැන නැගිච්ච දිය බිබුල තුලින් අද සිසිල් ජලය මේ මහා විහාර කර්මාන්තේ ගොඩනගන්න ලබා දෙනවා. දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ සාපිපාසයේ නිවන්නට දී බිබුරු උපකාර වෙනවා. එනිසා එදා තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ ළඟදී මාරයාට කිව්වේ, සාරා සංකේය කල්ප ලක්ෂයක් මා පුරපු පාරමී ධර්මයන්ට මේ මහ පොළොව සාක්ෂි දරනවා කියලා දක්ෂිණ හස්තයේ මහ පොළොව මත තියදී මහ පොළොව කම්පා වී මාරයාට සාක්ෂි දුන්නාසේ ඒ ආකාරයෙන්ම තාම මේ ස්වභාව ධර්මය මේ සම්බුද්ධ ශාසනය තුළ සත්පුරුෂ චේතනාවකින් ලෝකයාට නොඑක් දේවල් කියන්න පුළුවන් පින්වත්නි. ලෝකයාට නොඑක් අක්‍රෝෂ පරිභව කරන්න පුළුවන් පින්වත්නි. හැබැයි තමන්ගේ හෘදය පිරිසුදුයි නම්, තමන්ගේ දකුණු හත පපුව මත තියාගෙන, ඒ පපුව මත තියාගෙන හදවත දෙන උත්තරේ සත්පුරුෂ නම්, ඒ හදවත දෙන පිළිතුර අවංක නම්, සත්‍යවාදී නම්, ලෝකයා මොනවා කිව්වත් ඔබ සැලෙන්න එපා. නිසා මම දැකපු අත්දැකීමෙන් දැකපු දෙයක් තමයි එදා මේ ඔබ දකින්න, විශේෂයෙන්ම ඔබට මත්ත ලංගිරස පුදුමයට ආවතින් දැක බලා ගන්න පුළුවන් ඒ නිල්වන් දිහ ධාරාව සහස් සංඛ්‍යාත මිනිසුන්ගේ සාපිපාසයේ නිවනවා වගේ ඒ මහා විහාර කර්මාන්තයේ සිද්ධ කරන්න මහා සෑය ගොඩනගන්න අද අපිට උපකාර වෙලා තියෙන්නේ ඒ සුන්දර සුනිමල දිහ ධාරාව. ඒ නිසා මේ මහ පොළොව පවා තාම මේ අනගාരിക සම්මා සම්බුද්ධ ශාසනයට උපකාර කරනවා. සම්මා සම්බුද්ධ ශාසනයට නා බඹ පිරිස උපකාර කරනවා වගේම මේ ස්වභාව ධර්මයක් සත්පුරුෂ චේතනාවෙන් ශාසන මාමක වැය කටයුත්තක් කරද්දී තාම උපකාර කරනවා කියන්නේ මහ පොළොවේ යථාර්ථයක් විදිහට පෙන්වන්න පුළුවන් තැනක් තමයි පින්වතුනි මේ මත්ත ලංගීරස මහ පුදුබිමේ මේ මහා විහාර කර්මාන්තයේ සහ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච මේ මහා නිල්වන් දිය ධාරාව ඔබට දැක බලා ගැනීම හැකියාව තියෙනවා.